අද අපි කතා කරන්න යන්නේ අප්‍රිකානු වලි සහ ආසියානු වලි ගැන. බාහිරින් බලලා අඳුර ගන්න පුළුවන් විශේෂ ලක්ෂණ කීපයක්. මේ බලන්න. මගේ කොන්ද අවතල හැඩයට තමයි තියෙන්නේ. ආසියානු වලින්ගේ පැතලි හෝ උත්තල හැඩයට තමයි දකින්න පුළුවන්. ඊළඟට මෙයාලට විශාල කන් දෙකක් පිහිටනවා. ශරීරයෙන් ඉහළට ඉස්සෙවිච්ච විශාල කන් දෙකක් මෙයාලට පිහිටනවා. ඒකේ ප්‍රධානම කාර්යභාරය තමයි ශාරීරික උෂ්ණත්වය පාලනය කර ගැනීම. ඉතින් මම ඉස්සරහට ඒ පිළිබඳව කියලා දෙන්නම්. මේ බලන්නකෝ ආසියානු වලට කුඩා කන් දෙකක් තමයි පිහිටන්නේ. මෙයාලට විශාල උෂ්ණත්වයක් පාලනය ගැනීමට නොමැති නිසා එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේමයි මෙයාලා ජීවත් වෙන පරිසරයේ හැටියට මෙයාලට ඉතා රළු සමක් අවශ්‍ය නැහැ. ඒක නිසා තුනී සමක් තමයි අප්‍රිකානු වලට පිහිටලා තියෙන්නේ. හැබැයි කටු පඳුරු සහිත රළු පරිසරයක ජීවත් වෙන නිසා ආසියානු වලින්ගේ රළු ඝන හමක් පිහිටනවා. තවත් විශේෂ දෙයක් තමයි මෙයාගේ නළල උත්තලව හිසින් ඉදිරියට නෙරා තමයි පිහිටන්නේ. එතකොට මෙන්න බලන්න මේ සතුන්ගේ නළල ඇතුළට නැත්නම් අවතල හැඩයක් දකින්න පුළුවන්. මෙයාලගේ විලෝපිකයන්ගෙන් ආරක්ෂා වෙන්න සහ ආහාර හොයාගන්න පහසු වෙන්න 97%කට විතර ආසන්න ගැහැණු සහ පිරිමි දෙපාර්ශ්වයටම විශාල දල යුගලක් පිහිටනවා අප්‍රිකානු වලින්ට. ආසියානු රටවල් වල මේගොල්ලෝ ජීවත් වෙන පරිසරයේදී ආහාර ඉතා සුලභව හොයාගන්න පුළුවන් නිසා මෙයාලට දල යුගලක් දකින්න හම්බෙන්නේ නැහැ. ඒ වගේමයි ආරක්ෂාවෙත් විශාල තර්ජන නැති නිසා ඉතින් මේ අපි දකින්නේ අපේ රටේ අනාගත ඇත් පරම්පරාව. අපි කොච්චර කොහොම කිව්වත් මේ වගේ ලස්සන දාල දෙකක් එක්ක අපේ රටේ වනාන්තර ලස්සන කරන දීඝ මහසෙන් අග්ගු වගේ ඇත්තෝ අපේ රටට අමුතු ලස්සනක් වටිනාකමක් එකතු කරනවා. ඔයගොල්ලෝ මොකද්ද හිතන්නේ ගැන? කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් තවත් විස්තරත් එක්ක ඉස්සරහට හම්බෙමු. ජය වේවා.